පින්නතියනේ පින්නත් දූ දරුවනි අපේ තරුණ මහත්තුරු මහත්මියනි ආදරේ සැබෑ අර්ථය ආදරේ කියන්නේ මොකක්ද ආදරය යෞවනයන්ට පමණමද ආදරයට වයසක් තියෙනවද මේ කියන මේ සමාජයට අදට වර්තමානයට මේ නූතන යෞවනයට තරුණ පරම්පරාවට අනාගත ලෝකේ අභියෝග ජයගන්න හරස් වෙන තැනක් තමයි ආදරය කියලා කියන්නේ. මිනිස්සුන්ගේ ජීවිතවල ඉරණම තීරණය කරන තැනක් තමයි ආදරය කියලා කියන්නේ. ඒක කොච්චර දරුණුද කුරිරුද කියනවා නම් සමහර විට ඒ ඉරණම තීරණය වෙන්නේ සියදිවි නසා ගැනීමකින්. මේ එක්කහුව වෙලා ඉන්න සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම ඔය ආදරය කියන එක ඕනේ. ආදරයට හරි සමානයි මෛත්‍රිය. ආදරයට හරි සමානයි ඔය මතක තියාගන්න ඕනේ මේ පටල ගන්නවා වර්තමානයේ බොහෝ දෙනෙකුට ආදරයක් නෙමෙයි තියෙන්නේ කැමැත්තක් තියෙන්නේ. ඔය කැමැත්තයි ආදරයයි පටල ගන්න එපා. කැමැත්තයි ආදරයයි පටල ගත්තාම මේ දෙක ලියා ගන්න බැරි වුණාම තමයි දැන් ඔහොම බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න ඕනේ මං තුල ඇති වෙලා තියෙන්නේ මගේ සහකරුවා සහකාරිය තුල මගේ පෙම්වතා පෙම්වතිය තුල කැමැත්තක්ද ආදරයක්ද කැමැත්තක් ඇති වුණාම වෙන් වෙන්න බැරි හේතුව මොකක්ද කැමැත්තක් ඇති වුණාම අර අපි කැමති කට්ටිය අපෙන් ඈත් වෙලා යනකොට ඒක දරා ගන්න බැරි වුණාම අපි ඕන තරම් දන්නවා දැන් අවුරුදු 3-4කට කලින් ඉඳන් මේ ප්‍රදේශයේ වටපිටාවෙත් අපි ඕන තරම් මහා අහන්නත් අප්‍රසන්න සිද්ධිදල කියන්නේ බෙල්ල කපලා යනවනේ. එහෙනම් ජීවිතේ පුරුදු වෙන්න අර කැමැති වෙනවට වඩා ආදරය කරන්න පුරුදු වෙන්න. ආදරය කරන මිනිස්සු තුල කවදාවත් ඒක හරියට අර යශෝදරා වාගේ යශෝදරාගේ තිබ්බේ කැමැත්තක්ද ආදරයක්ද යශෝදරාගේ තිබ්බේ ආදරයක්. යශෝදරා උත්තමාවිය ගිහිල්ලා බුදුහාමුදුරුව හම්බෙනවා පිරිනිවන් පාන්න. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්න යනකොට බුදුහාමුදුරුව කියනවා පින්වත් යශෝදරාවෙනි මං ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකේ හම්බෙන්න ඕනේ ඔය සිද්ධාර්ථලා වගේ ඒ උත්තමයෝ වගේ බෝධිසත්වයන්ට යශෝදරාලා හම්බුනේ කෙසේද? මතක තියාගන්න ඕනේ යශෝදරාලා හම්බෙන්නේ කාටද? සිද්ධාර්ථලා වගේ උත්තමයන්ට විතරයි. සිද්ධාර්ථලා වගේ පිරිමි හම්බෙන්නේ කාටද? ඒ යශෝදරාලා වගේ උත්තමාවියන්ට විතරයි. මේ සාමාන්‍ය උදවියට හම්බෙන්නේ නැහැ. ඒ රහත් තෙරණිය අවසර ගන්න හදනකොට පිරිනිවන් පාන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා සව්වෝ කල්ප ලක්ෂයක් පෙරම් පුරති. මහා ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක් පෙරම් පුරනාලු මොකේදද? මහා ශ්‍රාවකයෙක් වෙන්න. මේ බලන්නකො මේ සංසාර ගමනේ නිවන් දකින්නත් හරි වැදගත් ඔය ආදරය කියන එක.
අග්ග සව් දෙනම අසංකේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරනවලු. ඒ කියන්නේ අග්ග ශ්‍රාවකයෙක් වෙන්න අසංකේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් යශෝදරාවෙනි ඔබ කොච්චර කාලයක් මේ සංසාරේ මගේ පාද පරිචාරිකාව විදිහට ඉඳලා තියෙනවද? පින්වත් යශෝදරාවෙනි මුළු සංසාරෙම මගේ පාද පරිචාරිකාව නුඹ. දැන් ඒ ආදරය අපි කතා කරන එක ඔය ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියෙක් අතර ඇති වෙන සංවාදයම නෙමෙයි. ඒ ආදරේ කොච්චරක්ද කියනවනම් ඒ ආදරේ කන්තක ළඟ තිබ්බේ නැද්ද? කන්තක ගාව. ඒ ආදරේ චන්න ළඟ තිබ්බේ නැද්ද? මේ මුළු සංසාරෙම බුදුරජාණන් වහන්සේ දෙපැත්තේ දෙපස හිටපු සේරම ළඟ ඉඳලා නැද්ද? මුළු සංසාරෙම ළඟ ඉඳලා තියෙන්නේ. මුළු සංසාරෙම හෙවණැල්ල වාගේ ඉඳලා තියෙන්නේ. අවසාන රාත්‍රියේ අභිනිෂ්ක්‍රමණය කරනකොට ඔය අහලා කියවලත් ඇති. බෝධිසත්වෝ කියනව නේද චන්න ඇමතිට මොනාශ්‍රයාද ලෑස්ති කරගන්න කියන්නේ. මේ කියනවා මේ කන්තක සූදානම් කරන්න. මොකද ඒ කන්තක විතරක්. ඒ මාලිගාවේ ඕන තරම් අශ්වයෝ හිටියා. කියනවා කන්තක සූදානම් කරන්න. කන්තක තමයි මුළු සංසාරෙම ස්වාමියා පතාගෙන ඇවිල්ලා තියෙන්නේ. නිරංජනාවෙන් එතර වුණාට පස්සේ චන්නයි බෝධිසත්වයෝ ඉපිටේ තියාගත්ත කන්තක ඔය ආභරණ ගලවනකොට කන්තක ක්ලාන්ත වෙනවා. කන්තක දෙවෙනි වතාවට ඔලුව උස්සලා බලනකොට බෝධිසත්වයෝ කෙස් වැටිය කපලා දරාගන්න බෑ මේ තිරිසං සතාගේ පපුව පැලිලා මැරෙනවා. අන්න මුළු සංසාරෙම ස්වාමියා කොට තකාගෙන පතාගෙන ආපු ගමන යශෝදරා උත්තමාවිය එන මොකුත් ඕනේ පුළුවන් නම් මේ විදිහට ජීවිතේ හැඩගස්ව ගන්න බලන්න. ජීවත් වෙන්න බලන්න. බෝධිසත්වයන්ට බුද්ධත්වයේ ලබා ගන්න මේ මහත් සංසාරේ පාරමිතා පුරන්න බිරිඳක් විදිහට ආධ්‍යාත්මික ශක්තිය දුන්නේ කවුද? යශෝදරා උත්තමාවිය. ඔය දරුවෝ දන් දෙනකොටත් ඉවසලා දරාගත්තේ කවුද? නිකමට අම්මගෙන් අහන්නකො අම්මේ තාත්තා පතනවද කියලා මුළු සංසාරෙම හම්බයන් කියලා. නිකන් අහන්නකො. තාත්තගෙන් අහන්නකො තාත්තේ අම්මව ප්‍රාර්ථනා කරනවද නිවන් දකින්නකම්ම කියලා. අම්මා කී ගමනක් කියලා දෙනවද මේ ඔයාලා හින්දා හිටියේ කියලා. කියන්නේද? ඕන තරම් කියනවා. ඔය ඉතින් මොන පාද පරිචාරිකාවද සංසාරෙම. මේ අර පෙම්වතුන් පෙම්වතියන් විදිහට ගෙවන මේ කාල සීමාව තුල බෝධිසත්වයෝ යශෝදරාව එදා ඉඳන්ම කටයුතු කරේ අනෙකගේ භෞතිකයට එහෙම නෙමෙයි. ප්‍රාර්ථනා කරේ අනිකගේ ලෝකෝත්තර සුවය අනෙකගේ දියුණුව පුදුම විදිහේ මුදිතාවකින් අනෙක දිහා බැලුවා. කිසිම ඉරිසියාවක් තිබෙන්නේ නැහැ.